අයිබෝන් ඉතින් easy grow වැඩසටහන යටතේ අපි කඩු ගන්නාවට ආපු වෙලාවේ පොඩි වැඩක් කරන්න හිතුවා. එන ගමන් අපේ වත්තෙන් අපි දොඩම් කෙඩි දෙකක් කඩාගෙන ආවා. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා මේ දොඩම් එක ලංකාවේ වැවෙන්නේ නැහැ කියලා. මේ පේන්නේ නැටිත් එක්කම තමයි මේ විදිහට කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට. ඉතින් මේකේ රසව කට්ටියට කොහොමද කියලා පෙන්නුවොත් එහෙම ඔය කට්ටිය මේ දොඩම් මං හිතන්නේ 100ට 90ක්වත් කාලා නැහැ. මේ පේනවද මේකේ තියෙන පාට එතකොට මේකේ රසය මිනිස්සුන්ට ලංකාවේ හදලා විඳින්න බැරි නම් ඉතින් ගොඩක් අපි කියන ගොඩක් කනගාටුයි. හේතුව එක එක පුද්ගලයෝ ඉන්නවා මේව හරියන්නේ නැහැ වැඩක් නැහැ කියලා. ඒ කට්ටියට කාලා පෙන්නනවා මේකේ රස. අත්‍තරම ගොඩක් රහයි. සුපිරිම රස. ඉතින් නියම වැඩසටහනක් වෙයි කියලා හිතනවා. ඔය කට්ටියට ඇත්තටම මේ වැඩසටහන හේතුව ලංකාවේ මේ කැටගරි එක වවන්න පුළුවන්. ඉතින් අපි කඩු ගන්නාවට ආපු වෙලාවේ අපි හිතුවා මේ වැඩසටහන පොඩියට හරි ගෙනියමු කියලා. ඔය කට්ටියට මේ වැරයිටි එකෙන් පැල වර්ග අවශ්‍ය වෙනවා නම් ඔය කට්ටියට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දානවා. නම්බර් එක අරගෙන කතා කරන්න මාස 6ක් ඇතුළත මේකෙන් හාවස්ට් එකකට යන්න පුළුවන්. ඉතින් අපි ගත්ත ලොකේෂන් එකත් පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුවා. අපි ගත්ත ලොකේෂන් එක ඕනේ මේ වීඩියෝ එක ගත්තේ අපි කඩු ගන්නාව බින්ගයට. ඉතින් අපි හිතුවා සුන්දර පරිසරයකටම ඇවිල්ලා සුන්දරත්වය කට්ටියට පෙන්වන්න. මගේ අතේ තියෙන කොහොමද මේ දොඩම් එකේ රසව කට්ටියට බලන්න පුළුවන්. ලංකාවෙත් මේවා හැදෙනවද කියලා හිතයි. ඉතින් මේ ගෙම්දගම් පොළවේ අනිවාර්යෙන් මේ වගේ දේවල් වැවෙනවා. ඉතින් ඔය කට්ටිය අනිවාර්යෙන්ම වවන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඔයගලන්ට ආරාධනා මේ විදිහට හාවස්ට් එක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අලගාව තියෙනවා. එතකොට ළඟට එදින සාමාන්‍ය ලංකාවේ වැවෙන්නේ නැහැ කියන ඒවල කොහොමද හාවස්ට් එක කියලා. සාමාන්‍ය මේක ගෙඩියක මාංශල් බව කට්ටියට පේන ඇති හොඳ මාංශල් බවක් තියෙනවා. සාමාන්‍ය අපිට මේ පොඩි ලේයර් එක වගා කරන්න පුළුවන්. ඒ යන වත්තේ ස්වභාවයත් කට්ටියට පෙන්වන්න සාමාන්‍ය මෙන්න මේ විදිහට සාමාන්‍ය වගා කීපයක්ම කරලා තියෙනවා. පොඩි ඒරියා එක මෙන්න මේ විදිහට වගා කරන්න පුළුවන්. සාමාන්‍ය මේක ඉදුණම හොඳට කහ පාට වෙනවා ලෙල්ල. මේ විදිහට